හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සාධන අතරතුර එහි ලබාගත් මුදල් වංචාවක් සම්බන්ධයෙන් මෙවැනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙනවා. ඉතින් ලැබෙන තොරතුරුට අනුව එම මුදල රුපියල් කෝටි 200කට වැඩි මුදලක් බවයි සඳහන් වෙලා තිබෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අදාළ සාක්ෂි මෙවැනිට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් ඉන්න අතර ඉදිරියේදී ඊළඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අධිකරණයට ගෙන ගොස් මේ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් අපි දන්නවා 2005 වසරේ සිට 2015 වර්ෂයේ දක්වා ලංකාවේ ජනාධිපති ධූරය දැනුවේ මහින්ද රාජපක්ෂ මහතා. ඉතින් මේ සමයේ තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකරේ. ඉතින් අපි බලමු මේ අධිවේගී මාර්ගයෙන් මේ මහතා මහින්ද රාජපක්ෂ මහතා කොපමණ මුදලක් ගහලා තිබෙනවද? ඉතින් මහා ජනතාව ඡන්දය ලබා දුන්නේ ජාතික ජන බලවේගයේ මේ දූෂිතයින් වළල්ලන්න. ඉතින් අපි බලමු අපිට ඉස්සරහට නීතියක් කෙසේ ක්‍රියාත්මක වේවිද කියලා.